to another episode Bikers by Chrome. ඉතින් අද අපේ ක්ලබ් එකේ ගොඩාක් සීනියර් මෙම්බර් කෙනෙක් ඇවිල්ලා තියෙනවා. අද ඔයගොල්ලන්ට කතා කරන්න. ඒ තමයි පුවි. Puvi, thank you for much. How are you, bro? Good, much good. Nice to see you. Likewise. So, Puvi. Yes. Puvi කියන්නේ කවුද? Puvi ගෝසස් කියන්නේ මගේ තාත්තගේ නම. පුවි නායකම්. ඔව්. ඒක වචනේ දිග වැඩි හින්දා කට්ටිය කතා කරන්නේ පුවි කියලා. ආ. ඒකයි ඇතර මේ වැඩි ස්පෙලින් දාන්න ඕන නැද්ද කොට කරලා ඉතින් කොහමද ඉස්කෝලේ යන කාලේ ඒ කට්ටිය මට කතා කරේ පුවි කියලා. ඊට පස්සේ මේ මෙතන බයික් ක්ලබ් එකේ ශානකලා දෙන්නෙක් ඉන්නවනේ. නෝ. ඉතින් ඒක ශානක කතා කරාම දෙන්න බලනවා. එකිනෙකට කතා කරනවා. ඒතර ආරයිට් සෝරි මම කිව්වා නම් පුවි කියලා දාන්න. ඒ එහෙම තමයි ක්ලබ් එකට පුවි කියලා වැටුනේ. ඒ පුවි ද වෘත්තිය වශයෙන් මොකද කරන්නේ? මම මේන්ටෙනන්ස් ටෙක්නීෂියන් කෙනෙක්. ඉලෙක්ට්‍රිකල් ප්ලම්බින් AC ටෙක්නීෂියන් කෙනෙක්. ටෙක්නීෂියන් කෙනෙක්. ඔතන ඒක ගැන විස්තර කරොත් කොහෙද හිටියේ දැන් වැඩ කරන්නේ කොහොමද මොකක්ද ඒ ගැන? මම ලංකාවේ හිටියා දැන් දෙයක informatics and JLL. ඊට පස්සේ ඉන්ඩස්ට්‍රියල් මම සෞදි හිටියේ අවුරුදු 10ක් ඒ. ඒත් කරේ මේන්ටෙනන්ස් වැඩ තමයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික සම්බන්ධ වුණා ඒකට. ඒක තමයි ඒකම දිගටම කරගෙන ඉන්නවා. ඔව් දැන් ඔබ ලංකාවට වෙලා බොහොම මේකේ ඉතර වගේ දනුට වැඩ කරන්නේ නැහැ. නමුත් දැන් ලාවට වගේ ඇක්ටිව් වෙනවා. වාසිය දැන් ටික අමාරුයි දැන්. ඔව් පුවි එතකොට දැන් අපි බයික් වල ලව් එක පටන් ගත්ත තැන. කොහොමද බයික් වලට බයික කෙනෙක් කියලා දැන් තාමත් ඔබ අනකට මොකද ඔබ බයික් එක බදින්නේ? ඔව්. ඒක බයිකෙන් වතෑරීම නෑනේ මේ වෙනකන්. ඔව්. බයික් වල ලව් එක පටන් ගත්තේ කොතනද? බයික් එක ලව් පටන් ගත්තේ තාත්තගේ යාළුවෙක් හිටියා. අංකල් සිවා කියලා. එයා හැමදාම අර සුපර් කප් Honda සුපර් කප් 50ක් තිබ්බා. හැමදාම ඒකේ එනවා මේ සැටර්ඩේ සන්ඩේ ඇවිල්ලා තාත්තගේ පොඩි ඩ්‍රින්ක් එකක් දාලා යනවා. ඉතින් මම ඉතින් ඒ අතරතුර මම මේ පොඩ්ඩක් ඒ අංකල්ගෙන් හෙව්වා අංකල් මට බයික් එක චුට්ටක් පදින්න පුළුවන්ද කියලා. දුන්නා මේ අතර මට පුළුවන් නේ බැලුවේ නැහැ මට පුළුවන් බැරිද කියලා. නිකන් දුන්නා අතර. තාත්තා හිටියද ඒක? ඔව්. තාත්තා කිව්වා මට පිස්සුද කියලා මෙතෙන් නෑ නෑ කමන්න බලමු. කියලා මම ගියා. ඒ වත්තේ විතර අපිට හිටියේ. එක දිගට. ඒක අනිත් පෙට්‍රල් හොඳට කරනවනේ බයික් එක. ඔව් මට ප්‍රශ්නයක් උනේ නැහැ. යානේ යා ගියවන්නේ කවු කියලා එහෙම කිව්වා. හිතුවේ නැහැ මම. ඉතින් මම කරපුවා මම මේ වත්තේ කඩවල හිටියා. ඒක ඔටෝමැටික් සුපර් කප් එක 3 ගියර්ස්. 3 ගියර්ස්. ඔව් පොඩ ඇක්සලරේට් කරනවා බයික් එක යන්නේ. ගියර් එක දැම්ම ගමන් මූව් වෙනවා බයික් එක. ඔටෝමැටික් එතකොට ගියර් එකක් තියෙනවා. ඔව් ගියර්. පෙළ ගියර් එක දාන්න ඕනේ. යන්න. ඒකට ඊට පස්සේ ඔටෝමැටික්ලි යනවා. 3 ස්පීඩ් එක. රයිට්. එහෙමයි ඒ බයික් එකේ තිබ්බේ. ඒක හරි හොඳයි. ජොලි පොඩක් වේගයක් යනවා. වත්තේනේ පදින්නේ. ඔව්. වේගින් යනවා පොඩක් බ්‍රේක් ගන්නවා. ඉගෙන ගත්තා ස්පීඩ් කරන්න උටා. ඊට පස්සේ. ඒවයි වුණේ. ඊට පස්සේ කොහොමද මම තාත්තා බයික් එක තිබ්බා. ටූටි බයික් එක මේ වෙස්පා එකක්. ඔව්. ඒකත් මම ඉල්ලන්නේ නැහැ තාත්තික බෑ ඒකට දෙන්න ලයිසන්ස් ගත්තට පස්සේ තමයි බයික් එක දෙන්නේ. මම කා නැහැ බයික් එක දෙන්නේ නැහැ මම ඉගෙන ගන්න බෑ බයික් එකේ. ඔව්. නෑ ඒවා කොහොමද දැන් අංකල් දෙනවනේ බයික් එක. ඒක පැදලා ඊට පස්සේ 2 ස්ට්‍රෝක් එක ටිකක් අමාරුයි. ඔව්. 2 ස්ට්‍රෝක් එක අමාරුයි. ඒකින්ද මම කරපු දේ මම මේ ලයිසන්ස් එක ගත්තට පස්සේ තාත්තා බයික් එක ගත්තා. ඒන් තාම 2 ස්ට්‍රෝක් එකකට මම කැමති වුණේ. ඒකේ පිකප් එකට යන වේගෙට. ඒ ගත්ත බයික් එක මොකද්ද? ඒක වෙස්පා එක. ස්කූටිය. ඔව්. ඉතාලියානු මොඩල් එකක් නේ කියන්නේ සමහරවිට. ඔව්. ඉතාලියානු. ඊට පස්සේ මම මේ ඒක පැදවල හිටියා. ඒක තමයි ටෙක් එකට කියන්නේ. ටෙක් එකට ගිහලා තාත්ත යාළුවෙක් හිටියා ජනක කියලා. එයා මට දුන්නා මේ එයාගේ XLS 250 එක. ට්‍රේලර්. මම ඒකත් පොඩ්ඩක් ලොමට යාගේ තවමට පදගෙන ගියා වත්තලයා ඉන්නේ. ප්‍රෝම ගාලා ආවේ ඉතින් ඒ ආසාවෙන් දැක්කද ලයිසන්ස් තිබුණාට බයික් එක තිබුණේ නැහැ මට. මම ලයිසන්ස් එක ගත්තේ තාත්තගේ ස්කූටරේ ඉන්නද කියලා ලයිසන්ස් එක ගත්තා ඊට පස්සේ. තාත්තා දුන්නා ඉන්න. ඊට පස්සේ මම කරපු දේ මම ඒ බයික් එක පැදලා මම බයික් එක තිබුණේ නැහැ. ඉතින් මම ඉතියා තව යාළුවෙක් ආවා. එයා ගාව තිබ්බ RS 250 එක. ඒකත් පැද්දා. ඒ 2 ඒක ඇල්ලුවා. ඒක මම බොරු කියන්න ඕනේ නැහැ.
වේගය ගියා ඒක. ඒක වේගයේ BMICH පාරේ. ඉතින් ඒක පාර පොඩ කොටි. දැන් තමයි පාර කරලා තින්නේ. ඉතින් වේග කොහොමද ඒ 80ක් යනවා කියන්නේ ඒ බයික් එකේ ටිකක් අර. ඔව්. පන්නේසට පැද්දේ. two stroke ඒ වේගයට යනවා කියන්නේ ටිකක් අර ගැම්මක් කරනවා ටිකක් අර. ඔව්. එනවා ඇඟට එනවා ඒක. ඉතින් ඊට පස්සේ මම ඉඳලා මේ ටෙක් එක යන කාලේ මේ බයික් එක තිබුණේ නැහැ. ඊට පස්සේ මම මේ තාත්තේ ගාව මම බයික් එක ගන්න ඕනේ කියලා. තාත්තා ගාව මොකද බයික් එක? නෑ කෙනෙක් ගාව කියනවා Kawasaki LGD මොඩල් එකක්. කස්ටම් රයිඩින් බයික් එකක්. ඒක කීයද කියලා ගාව මේ 20000 කිව්වා. ඒක කොයි කාලේ? ඒක කොහොමද මම ඒකට 21යි අවුරුදු. අනු දෙකෙන් තුනයි. වයස. සෝරි වයස නෙවෙයි. ඔව් වයස අනු දෙකක් වෙන්න බෑ එහෙනම්. නෙවෙයි ඔය ඒ කාලේ අනු දෙකේ වගේ. ඔව්. දෙන්නා ආරම්භ දුන්නා ඉතින් මම පල්පෙන් හිටියේ ඒක. ඒකේ මම වැඩි සෙල්ලම් දාන්න කියන එක ටිකක් බරයි. ඒකලේ ඉතින් අර ආසා තිබ්බේ ඉඳලා ඒකෙන් පැද්දා ඒක. කොහොමද ඒක පැලගෙන හිටිය අවුරුදු 5-6ක් යනකම්. ඊට පස්සේ පාර්ට්ස් තිබුණේ නැහැ බයික් එකක. ඒකම බයික් එක නැතිලා ගියා. ඔව්. ඊට පස්සේ මම තව එකක් සෙට් වුණා ඒ ජොබ් එක කරන කාලේ. ලංකාවට ආවට පස්සේ. අපිට 96 මම පිටට මේ යාළුවෝ ඒ බයික් පැද්දේ නැහැ. පැද්දේ ඒ බලන්න බෑ. ඔව්. අපිට ලයිසන්ස් දෙන්නේ නැහැ නේ. දුබයි? සෞදි අරේබිය දෙන්නේ. දෙන්නේ. මේ බයික් වල පඩියක් මම කොහොමද මේ නීච වැඩි ගන්නෙ නැහැ. මේ කොහොමද වැඩි කරපු දනා බයික්ස් තිබුණේ නැහැ. අපි එයාපෝට් එකට වැඩ කරේ. ඒ එයාපෝට් එක වැඩ කරන ඉඳලා අපිට බ්ලොක් මේ වැඩපොළටයි කෝටස් එකට. වැඩපොළට කෝටස් එක ගිහලා පස්සෙන් අපිට අවස්ථාවක් නැහැ බයික් ගිහලා ගන්න පදින්න. ඉතින් ඊට පස්සේ තව එකක් තිබ්බා මේ කොහොම හරි ගන්න ඕනේ කියලා. ගන්න ඕනේ ඊට පස්සේ තාත්තිකව අර එතන හමන්නේ මේ විශ්ව අනිත් බයික් එක ගන්න කියලා. මම හිතුවේ බලව දැන් සල්ලි නෑනේ. ඒක මස්සිනා හිටියා. මම මස්සිනාට පොඩි බෝල් ටොක් එකක් දැම්ම මස්සිනා මම බයික් එකක් තියෙනවා ගන්න රුපියල් 50000යි. ඒක ගන්න පුළුවන්ද කියලා. මම කිව්වා මම ඒක කොහොම හරි ගෙවන්නම් කියලා. මම මස්සිනා දුන්නා 50000. ඊට පස්සේ මම ගිහලා බයික් එක අරගෙන ආවා. ඒක Yamaha XS 250. ඒක easy rider එකක්. ඔව්. ඊට පස්සේ මම ඒකත් පදවද හිටියා අවුරුදු 10ක් වගේ. නෑ. අවුරුදු 5ක්. ඊට පස්සේ මගේ TDR එකක්. ඔව්. ඒක දැන් අල්ලගෙන TDR එක තමයි පදින්නේ. TDR කියන්නේ බොහොම ඔබ දන්නවා නම් ඒ බයික් එකේ ෆොටෝස් කරනවා නම් අපි දාන්න. ඒ ඇත්තටම TDR කියන බයික් එක හරිම ළඟ රෑ බයික් එකක්. නේ මම TDR ලංකාවට මම හිතන පොඩි ගානක් ඇත්තේ. 4-5ක් විතර ඇති. 4-5ක් දැන් ඇති රනින් කන්ඩිෂන් තියෙනවා. ඔව් රනින් කන්ඩිෂන් තියෙන බයික් අනිත්. ඒක සාමාන්‍යයෙන් මම දැකලා නැහැ බයික්. මමත් දැකලා. මම දැකලා අපි කියලා තියෙනවා මේ එහෙම බයික් TDR එකකට මම වාගේ බයික් එකකට මම ඇත්තටම අවාසනාවකට මම ලංකාවේ ඒ බයික්ස් මම දැකලා නැහැ වාගේ බයික් එක ඇර. ඉතින් ඇත්තටම මයිකෝනික් බයික් එකක් ෆොටෝ එක දා. ඉතින් එතකොට මම කොහොමද ඔය ක්ලබ් එකට ජොයින් වෙන්නේ බයික් හොලික්ස්ලාට ජොයින් වෙන්නේ ඒක තමයි හරි සතුටෙන් කියන්න ඕනේ ඒක දවසක් මම මේ Facebook එකේ කරපු දේ මම මේ වීඩියෝ කර යනවා ට්‍රැෆික් වයලේෂන් එකේ වෙන ට්‍රැෆික් වයලේෂන් වීඩියෝ කරගෙන ඔව් ඒක නිකන් වෙන මේ ක්ලිප්ස් ටික අරගෙන පෝස්ට් කරන ට්‍රැෆික් වයලන්ස් වල මෙන්න මේව වුණා ඔබ කොහොමද වීඩියෝ කරන්නේ මගේ මේ වීඩියෝ කැමරා ඩෑෂ් කැමරා තිබ්බා මම ඒක කරපු දේ මම ඩෑෂ් කැමරා කරගෙන යට පවර් බෑන්ක් එක තිබ්බා. ඔව්. පවර් බෑන්ක් එක වීඩියෝ හෙල්මට් එකට අරගෙන ආලා මේ අස්සේ තියාගෙන අරක මේ තියාගෙන යනවා හෙල්මට් එක. ඒක පවර් බෑන්ක් එකක් මෙම යට ගහලා හෙල්මට් එක අස්සේ ගහලා ඊට පස්සේ ඒකෙන් මේ පවර් එක දෙනවා මේ ඩෑෂ් කැමරා ඒක ඩෑෂ් කැමරා මේ වා කාර්ල ගන්න. ඒකට පවර් එක දීලා ඒක තමයි කොට් එකට ඇරියන්නේ. මම හිතන්නේ මේක බලන ඇක්ෂන් කැමරා වලට ඩිමාන්ඩ් එක අඩු වෙනවා මේ වගේ දේකුත් කරන්න පුළුවන්. ඒක තමයි නිමිෂාත් මට කෝල් කරා. මම දන්නේ නැහැ. ඔව් නිමිෂාත්ගේ ජොබ් එක ස්ටාර්ට් වුණා. නිමිෂා මට කතා කරා. Hi Nishad, how do you what's the cabin have? They will have a focus seat cabin. You know මම ඉන්නේ ඩෑෂ් කැමරා එක. ඒක මට ඒක. මොකද මම බෑන්ක් කැප් එකේ
charge කරලා දුවනවා ටෙක්නික් එකනවා ඒක हेलमेट का दाम होता है कुछ होता है सही रहते हैं फिर कोई करता है बात पता करना फिर का बेल को डाला सही कर एक डाला मतलब बारह दो की स्टोरी था उनको आज मैं कोई नहीं ना वो एम में है क्लास राइट है बट ऐसा उनको ऐसा करना है बट अरे आसा सिंपल बाइक करते हैं तो है कनिंग hari solo ride solo ride. ඒක ආසිතද මම කිව්වා මම හිතලා ගමන් මේ කෙනි විමාන ඉතින් සම්මුති ඊට පස්සේ ආවා ඊට නිමිෂ හිටියේ නෑ ඊට බස් රයිඩ් එක ගියා මේ කොහෙද පාදුක පැත්ත කත්තකේ ඉතින් ආව නිමිෂත් කියේ මෙන්න මේ දිනේ කපරයි දැන් කාලේ මහා රටක් කියවල ඔව් කරපු නැති ආරක් කියවල ඔව් මගේ ඔය කියන කාලේ කොයි කාලේද මම ආව නෑ ඒක 2010 මම හිතුවා ඔබ දන්නා එක්ස්ට්‍රීම් කැමරාස් වල කියන්නේ ලංකාවට ගොඩක් ආපු අලුතෝනේ ඔව් අලුතෝගේ එක්ස්ට්‍රීම් කැමරා මට ආගේ ආගන්න කිව්වා ඒක ගාන පරිය කොට ඒක ඔයා එක කරලා සේව් කරන් දරුවා වෙන ඉතින් මම ඉතින් දායක කරා කියන්නේ ඩෑෂ් කරන කරලා ඊට පස්සේ නිකන් තමයි ක්ලාස් එකට ජොයින් වෙන්නේ ඒක නේද කට්ටියද මම දැනගත්තා වාසේ කරනවා ඒක ක්ලාස් එකේ කාලේ මොකක්ද